ආයුබෝවන් කියලා පිළිගන්නවා. වෙබ් අහසේ YouTube channel එක සමග එකතු වෙන ඔයාව. ඉතින් මේ ලෝකයේ ප්‍රථම Android ජංගම දුරකථනය මොකක්ද කියලා දැනගන්න ගමන්. ඒ දුරකථනයේ තොරතුරු මොනවද කියලා දැනගන්න වීඩියෝව අවසානයේ තෙක් රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. ඔබ දන්නවාද? අද ලෝකයේ බිලියන ගණනක් දෙනා භාවිතා කරන Android මෙහෙයුම් පද්ධතිය සහිත පළමු වාණිජ ජංගම දුරකථනය මොකක්ද කියලා. ඒ තමයි HTC Dreams නැත්නම් T-Mobile G1 ලෙස හඳුන්වන දුරකථනයයි. මෙය 2008 වසරේදී HTC සමාගම විසින් නිෂ්පාදනය කළ අතර Google සහ T-Mobile සමග එක්ව Android මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථනයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දුන්නා. අද අපි දකින විශාල ටච් ස්ක්‍රීන් දුරකථන වලට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක නිර්මාණයක්. HTC Dreams දුරකථනයේ පහළ කොටස ස්ලයිඩ් කළ විට භෞතික QWERTY කීබෝඩ් එකක් එළියට එනවා. ඒ නිසා ඒවකට පණිවිඩ සහ ඊමේල් ටයිප් කිරීම පහසු වුණා. එහි Android 1.0 මෙහෙයුම් පද්ධතිය තිබූ අතර Google Maps, Gmail සහ YouTube වැනි Google සේවාවන් භාවිතා කිරීමටත් හැකියාව තිබුණා. ඒ කාලයේ Android අද තරම් ජනප්‍රිය නොවුනත් HTC Dreams කියන්නේ Android ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. අද අපි භාවිතා කරන Samsung, Google Pixel, Xiaomi, OnePlus වැනි Android දුරකථන ලෝකයට පැමිණීමට පාර විවෘත කළ මුල්ම Android දුරකථනයක් ලෙස HTC Dreams ඉතිහාසයට එක් වී තිබෙනවා. HTC Dreams දුරකථනයේ කැමරාව ගැන කතා කළොත් අද අපි භාවිතා කරන ස්මාර්ට්ෆෝන් කැමරා සමග සංසන්දනය කළාම මේ ඉතා සරල කැමරාවක්. 2008 වසරේ නිකුත් වූ HTC Dreams එකට තිබුණේ 3.15 මෙගාපික්සල් පසුපස කැමරාවක්. මෙම කැමරාවෙන් සාමාන්‍ය ඡායාරූප ගැනීමට හැකියාව තිබුණත් අද තිබෙන ස්මාර්ට්ෆෝන් කැමරා වගේ විශාල රෙසලූෂන් එකක් හෝ ඇඩ්වාන්ස්ඩ් කැමරා ෆීචර්ස් මෙහි තිබුණේ නැහැ. විශේෂයෙන්ම HTC Dreams එකේ කැමරාවට ඔටෝ ෆෝකස් පහසුකම තිබුණත් ෆ්ලෑෂ් එකක් තිබුණේ නැහැ. ඒ වගේම මේ දුරකථනයේ කැමරාවෙන් වීඩියෝ පටිගත කිරීමේ පහසුකම මුල් Android 1.0 මෘදුකාංගය සමග ලබා දී තිබුණේ නැහැ. කැමරාවේ ප්‍රධාන අරමුණ වුණේ ඒ කාලයේදී සාමාන්‍ය ඡායාරූප ගැනීමයි. අද අපි 50 මෙගාපික්සල්, 108 මෙගාපික්සල්, 200 මෙගාපික්සල් වගේ කැමරා සහ AI කැමරා ෆීචර්ස් ගැන කතා කළත් 2008 වසරේ 3.15 මෙගාපික්සල් කැමරාවක් සහිත ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ ඒ කාලයේ තාක්ෂණික ලෝකයේ වැදගත් පියවරක්. ඒ නිසා HTC Dreams එකේ කැමරාව අදට සාපේක්ෂව සරල වුණත් ස්මාර්ට්ෆෝන් කැමරා තාක්ෂණයේ ඉතිහාසය බලන විට එයටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. HTC Dreams දුරකථනයේ බැටරිය ගැන කතා කළොත් එයට තිබුණේ 1150 මෙගාහර්ට්ස් ධාරිතාවයකින් යුත් ඉවත් කළ හැකි ලිතියම් අයන් බැටරියක්. අද ස්මාර්ට්ෆෝන් වල වගේ විශාල ධාරිතාවක බැටරි තිබුණත් 2008 වසරේ තාක්ෂණය සමග බලන විට 1150 මෙගාහර්ට්ස් බැටරියක් සාමාන්‍ය මට්ටමේ හොඳ ධාරිතාවක බැටරියක්. ඉතින් ඔබ භාවිතා කරන Android දුරකථනයේ ආරම්භය වසර 18කට පමණ පෙර තිබූ මේ කුඩා දුරකථනයකින් ආරම්භ වුණා කියලා කිව්වොත් පුදුමයි නේද? ඉතින් තවත් දවසක මේ වගේ තාක්ෂණික දැනුම එක්ක තවත් වීඩියෝවකින් හමු වෙන්නම්. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදත් සමුගන්නවා. ස්තුතියි.